රට කපටි බවන කෙලින් උසාවි දාන්න. නෑ කෙලින් උසාවි. අනේ එහෙම කරන්න එපා. උසාවියට ලෑස්තිය. අනේ සර් මේ දවස්වල මගේ මනස පොඩ්ඩක් අවුල් සර්. මොකද අවුල්? අවුල් කියන්නේ සර් මේ එකෙක් ඉන්නෝනේ ත්‍රිවිල් පාක් එකට පීයෙන් අනින්න මට. ඈ? පීයෙන් අනින්න එනවා සර්. මේ අපේ ත්‍රිවිල් පාක්. ඔව් සර්. මිනිහෙක් එනවා? එනවා මට පීයෙන් අනින්න මගේ මොළුවේ අවුල් වෙලා තියෙන්නේ. කවුද මේ? මං අර කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියනේ සර්. ඒ කෙල්ලගේ අයියා. ඔව්. මස්සිනා වෙන්න හිටපු මිනිහ. ඔව් සර්. ඒ මොකද පීයෙන් අයින්නේ? මං ඒ කෙල්ල වදින්න බෑ කිව්වනේ සර්. බෑ කිව්ව? ඔව්. ඇයි මොකද කේස් එක කෙල්ල කියන්නේ? මොකද දෑවැදි ප්‍රශ්නයක් මොකක්ද? නෑ සර් එහෙම මම බලාපොරොත්තු වෙන්නේ නෑ නේද? කුල ප්‍රශ්නයක් මොකද? එහෙම නෑ සර්. එන කෙල්ල කැතයි? කැතයි කියන්නේ සර් ලොකු ලස්සන නේ පියමනාප. එන කෙල්ල වසයිද? වස නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම් ඒක සර් තරහා ගියාම පාරක් දෙකක් ගන්නවා. ඕන ගෑණියෙක් ගහනවනේ තමන්ගේ මිනිහට. වස නෙමෙයි නම් ප්‍රශ්න මොකද්ද? උස. කෙල්ල? ඕ. කෙල්ලෙක් උස වෙනවා කියන එක මහ ලොකු ප්‍රශ්නයක්. උසගේ කර්ට නෑ සර් දෙප් පිටේ ඔක්කොම කොටයි සර් දන්නේ නෑ. නෑ සර්. උස ගෑනු කසාද බැන්දම කොටේව ජීවිතේ ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙනවා සර්. මොනවා ප්‍රායෝගික ප්‍රශ්න? සර් නිකමට හිතන්නකෝ සර් අදිසිය මට ආදරයක් ඇති කියලා මම කොහොමද ඔකිට උම්මා එකක් දෙන්නේ? ඇයි? මගුලක් කතා කරනවා සර්. සර් දවසක් මම මේ ගෙදර ගිහිල්ලා ඉන්න වෙලාවේ මම කිව්වා මේ මේකට මට ආදරයක් ඇතිලා තියෙනවා මට උම්මා එකක් දෙන්න ඕනේ කියලා මම දැන් මේක උසයිනේ සර්. මම මේ බංකුවක් උඩ නැගලා මේ එහෙනම් එන්න කිව්වා. මේකි ලුණු කප කප හිටිය කුස්සියේ දුවගෙන ආපු ගමන්ස බංකුවට කකුල වැදුනා. මම උඩින් ගිහිල්ලා බිම වැටුනේ. උම්මා එක ඉතින් මන් දෙන්න වෙන්නේ කොහෙද බොලවට තමයි. නිකන් හිතන්න මේ වගේ උස ගෑණියෙකුට මම උම්මා එකක් දුන්නොත් බඩට ටිකක් පල්ලෙහායිනේ වදින්නේ නේද? ඒ හරියට වදිනකොට ඉවස ගන්න තමයි. ඊට පස්සේ නේ දන්නවනේ සර් වෙන දේ උම්මා එකෙන් නවතින්නේ නැහැ නේද? වෙන මොනවාද ප්‍රශ්න වෙන මොනවාද තමයි වෙන ප්‍රශ්න කියන්නේ සර් යාළු වෙලා ඉන්න කාලේ සර් අපි මේ චිත්‍රපටයක් බලන්න බස් වලට ගේටගෙන ඉන්නකොට මේකි මට කියනවා අනේ සෙනවි කොණ්ඩේ කට්ට ගැලුණා කියලා. මොකද? කොණ්ඩේ කට්ට ගැලුණා. ගෑන් ළමයි කොණ්ඩේ කට්ට. ගෑන් ළමයි. ඉතින් මං කෝ අවුලන්නේ ඔහොම නෑ ගහන්න බෑ කියනවා. කට්ට ගන්න. මං කෝ නෑ ඇතුළට ගියාම 60 කටු ගැලවෙන්නේ ඔහොම යන් කියලා. මේකි බෑම ගහන්න කියනවනේ. මං කොහොමද ඉස්සර ගහන්නේ? අයියෝ ඒ ළමයි කොණ්ඩේ කට්ට ගහන්නේ ඉතින්. ගහන්නේ කොහෙද ඉස්සර මං ළඟ පලංචියක් ගහගන්න ඕනේ නැත්නම් ළඟ ඉන්නේ නගින්නු. ඉතින් ඔය සම්පූර්ණ ගෑන් ළමයට පොඩ්ඩක් දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බනේ. මොකද්ද? ඒ ගෑන් ළමයාට පොඩ්ඩක් මෙහෙම දෙකට නැවෙන්න කියලා කට්ට ගහන්න තිබ්බනේ. අනේ බලන්න මේ යුනිෆෝම් ඇඳපු නිලධාරිය කියන කතා. මොකද? වග කියතු නිලධාරිය ගෑණියෙක්ව දෙකට නම්බලා පිළි මේ කට්ට ගහනවා. මේක රටේ එළිය බලාගෙන පුළුවන් දර්ශනයද? චික් මොන කතාවද කියන්නේ? හරි. ඉතින් තමුසෙට ඒක මස්සිනාට පැහැදිලි කරලා කියන්න තිබ්බනේ. කිව්වට මම විශ්වාස කරන්නේ නැහැ නේද? ඌ මොකද කියන්නේ? ඌ අහන්නේ එතකොට කෙල්ලගේ බඩේ ඉන්න දරුවට තාත්තා වෙන්නේ කවුද? ඈ? ඔව් එහෙම අහනවා. යකෝ කෙල්ලට බබෙක් හම්බෙන්නේ ඉන්නවද? ඉන්නවා හිතන්නේ. තමුසෙ කියන්නේ? මගෙන් වෙන්නේ නැති මම හිතන්නේ. ඈ යකෝ. එතකොට දැන් උඹට ඔය උස ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු මුකුත් මතුවන්නේ නැද්ද එතකොට? නෑ ඒ මං කිව්වේ සර් හිටගෙන ඉන්නකොටනේ. ඇලවුණාම අවුලක් නැහැ. ඇයි සර් අර මොරටුවේ කතාව අහලා නැද්ද? මොකද්ද? මොරටුවේ කතාව. මොරටුවේ කතාව අහලා නැද්ද? මං අහන්නේ. ඕනම කඳක් ඉරන්නේ හරහා දාලා කියන. ඇත්ත. උඹට ඇතුළට ගියාම කඳන් ඉරේ ඉන්න අම්මේ උසාවි දාන්න කෙලින්. මමගේ මිනිහෙක්ව තියන්න නරකයි මොකද කෙලින් කොහමද උසාවි දාන්නේ? එහෙම කරන්න එපා සර්. එහෙම කරන්න එපා කියන්න බෑ. අනේ සර් අපි මේක හරි අමාරුවෙන් කරගෙන යන රස්සාවක් සර්. මොකද්ද බං අමාරු? මොකද්ද අමාරු? උඹලා මේ පාරේ යනකොට නිකන් බෑන්ඩ් එකක් ගහගෙන යනවා වගේනේ සද්ද දාගෙන බෑන්ඩ් ටියුන් ගහගෙන යන කැසට් දාගෙන සද්දෙට. ඒ දුකාමතක වෙන්නේ. මොකද්ද දුක? දුක කියන්නේ සර් කියන්නේ කොල්ල මේ ත්‍රිවිල් එකට නැගලා මේම ට්‍රැෆික් අස්සේ මේම ගිහිල්ලා මල්ලි ඕම යන් කියලා මේ හරව ගන්න බැරුව මේ කැලෝ ලයිට් අස්සේ මුම් පැනලා දුවනවා. හයරකට ආපියෝ? හයරකට ආපියෝ සල්ලි දෙන්නේ නැතුව. ගෑනු ළමයි මේම බඩු මුට්ටු ඔක්කොම අරගෙන ඇවිල්ලා මේ යන් මල්ලි කියාගෙන ගිහිල්ලා ගේ ගාවට ගිහිල්ලා කියනවා අනේ පර්ස් එකට සල්ලි නෑ පර්ස් එක ගාලා අර මේ අත දාන්න සල්ලි නෑ කියලා. ඉතින් අපි කණ්ඩේ බෑද පරිප්පු. අසුවට කියන්නේ මේ ළඟදි මාර වැඩක් වුණා නේද? මොකක්ද? කොල්ලෙක් සර් මාව එක්කන් ගියා දුර හැත බලාගත්ත හයරයකට. මමත් ඉතින් සල්ලි ඕන නිසා ගියා සර් පොරොන්දු වෙලා යනවා සර්. මින ඈත අලි කැලේ. මේම ගිහිල්ලා ගුරු පාරක් දිගේ කැලේ මැද්දෙන් යනකොට සර් මුක මල්ලි පොඩ්ඩක් නවත්තන්න මට මූත්‍රා කරන්න ඕන කියලා මූ කැලේට ගියා. ඉන්නවා මූත්‍රා කරන්න ගියා නෑ සර්.
ඈ? ඕ මං ඊට පස්සේ බැලුවා මුද්‍රා කරන්න ගියේ කාට මොකෙක් හරි පොලගෙක්වත් ගහලා දන්නේ නැහැ මේ කියලා මම ගියා මූ නෑ සල්ලි නොදී පැනලා ගිහිල්ලා නේ. ඕ ඊට පස්සේ ඊට පස්සේ ඉතින් එන්න බෑනේ රෑ වෙලානේ මම පස්සේ ළඟ ගෙදරකට ගිහිල්ලා රෑ වෙලා මම මේ තට්ටු කරලා වෙන නැන්ද කෙනෙක් ආවා මං කිව්වා නැන්දේ මම කොළඹ ඉඳන් ආවේ හායරකට ආපේකා මූ එක නවත්ත ගන්න බෑනේ. බෑ ඊට පස්සේ මම තව ටිකක් යනකොට එහා ගෙදර ඒ ගෙදරට තට්ටු කරා මම තට්ටු කරා මාමා කෙනෙක් ආවා මං කිව්වා මාමේ මං කොළඹ ඉඳන් ආවේ හායරකට ආපේකා මූත්‍රා කරන්න කැලියට ගියා මට දැන් යන්න විදියක් නැහැ රෑ වෙනකම් මට මේ බුදිය ගන්න බැරිද කියලා බෑ මේ තරුණ ගෑනු ළමයි ඉන්නවා කිව්වා ඒ ගෙදරත් තරුණ ගෑනු. ඒ ගෙදර තරුණ ගෑනු ළමයි ආහන ගෙදර තරුණ ගෑනු ළමයි සර් ආහන ගෙදර තරුණ ගෑනු ගම්මල එහෙම තමයි. පස්සේ අන්තිම ගෙදරට ගිහලා මම තට්ටු කරනකොට ටිකක් හැටිදැරි මහත් එක්ක ලොකු අයියා කෙනෙක් මං ඇහුවා මේ ගෙදර තරුණ ගෑනු ළමයි ඉන්නවද කියලා ඌ ඇහුව මොකටද කියලා මං කිව්වා රැට බුදිය ගත්තා කියලා මූ ගැහුවනේ මට ගහන්න නැද්ද හරකෝ? කොහොම කිව්වා?